ගිය වීඩියෝ එකෙන් අපි කතා කළා ඩොකර් කියන්නේ මොකක්ද? ඒකෙන් අපිට තියෙන වාසිය මොකක්ද කියලා. අද අපි තියරි පැත්තකින් තියලා ප්‍රැක්ටිකලි වැඩේට බහිමු. අද අපි ඔයාගේ මැෂින් එකට ඩොකර් ඉන්ස්ටෝල් කරලා තප්පර කිහිපයකින් ඔයාගෙම කියලා වෙබ් සර්වර් එකක් රන් කරලා බලන්න යන්න. ආයිබෝවන් හැමෝටම. මම හිරුනි. හිරුනිස් ක්ලවුඩ් ලොග් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එක බැලුවේ නැති කෙනෙක් ඉන්නවනම් උඩ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා අනිවාර්යෙන්ම මේක බලලා එන්න. අද අපි කරන්නේ අපේ පළවෙනි ඩොකර් කන්ටේනර් එක හදන එක. ලෑස්තිද එහෙනම් අපි පටන් ගමු. මුලින්ම අපි ඩොකර් ඉන්ස්ටෝල් කරගන්න ඕනි. ඔය පාවිච්චි කරන්නේ Windowsද, Macද, එහෙම නැත්නම් Linuxද කියන එක අනුව මේක ටිකක් වෙනස් වෙනවා. ලේසිම විදිහ තමයි Windows සහ Mac පාවිච්චි කරන අය Docker Desktop කියන software එක ඉන්ස්ටෝල් කරගන්න. ඒක හරියට සාමාන්‍ය software එකක් ඉන්ස්ටෝල් කරනවා වගේම ලේසි වැඩක්. docker.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා අදාළ සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නේ. ඉන්ස්ටෝල් වෙලා ඉවරුණාට පස්සේ ඔයාගේ මැෂින් එකේ ඩොකර් හරියටම වැඩ කරනවද කියලා බලාගන්න අපි ටර්මිනල් එක එහෙම නැත්නම් ඔයා යූස් කරන්නේ Windows නම් command prompt එක පාවිච්චි කරලා මෙන්න මේ command එක ගහගන්න ඕනේ. command එක තමයි docker space --version කියන එක. මෙතනදී ඔයාට ඩොකර් එකේ වර්ෂන් එක පෙන්වනවා නම් ඔයා සාර්ථකව ඩොකර් ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි. අපි දැන් සර්වර් එකක් රන් කරන්නයි යන්නේ. හැබැයි ඒක කරන්න කලින් සාමාන්‍ය විදිහට මේක කරන එකයි ඩොකර් වලින් කරන එකයි අතර වෙනස මේ ඩයග්‍රෑම් එකෙන් පොඩ්ඩක් බලමු. එතකොට ඔයාලට මේකේ වටිනාකම තවත් හොඳට තේරෙයි. සාමාන්‍යයෙන් අපි Nginx වගේ සර්වර් එකක් අපේ මැෂින් එකේ දානවා නම් මුලින්ම අපේ ඔපරේටිං සිස්ටම් එකට ගැලපෙන විදිහට ඒක ඩවුන්ලෝඩ් කරලා ඒකට ඕන කරන අනිත් ඩිපෙන්ඩන්සිස් ඔක්කොම අපේ මැෂින් එකේම ඉන්ස්ටෝල් කරන්න ඕනේ. වෙන ඇප් එකක් දැම්මොත් ඒකේ ෆයිල්ස් මේකත් එක්ක පැටලෙන්න පුළුවන්. ඒත් මේ දකුණු පැත්තේ වෙන ඩොකර් ක්‍රමයේදී එහෙම වෙන්නේ නෑ. ඔයාගේ ඔපරේටිං සිස්ටම් එක උඩ තියෙන්නේ ඩොකර් එන්ජින් එක විතරයි. අපි අරන් යන කන්ටේනර් එක ඇතුළෙම Nginx සර්වර් එකයි ඒකට ඕන කරන ෆයිල්ස් ඔක්කොමයි වෙනමම පැක් කරලා තියෙන්නේ. ඒ නිසා මැෂින් එකේ තියෙන අනිත් කිසිම දෙයකට මේකෙන් බාධාවක් වෙන්නේ නැහැ. කන්ටේනර් එක අයින් කරපුවාම මැෂින් එක කලින් තිබ්බා වගේම ක්ලියර්. දැන් තමයි හොඳම හරිය. අපි වෙබ් සර්වර් එකක් විදිහට ගොඩක් ප්‍රසිද්ධ Nginx කියන සර්වර් එක ඩොකර් කන්ටේනර් එකක් විදිහට රන් කරලා බලන්න. මේක කරන්න අපිට ඕන එකම එක කමාන්ඩ් එකක් විතරයි. ඔයාගේ ටර්මිනල් එකේ එහෙම නැත්නම් ඔයාගේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ මෙන්න මේ කමාන්ඩ් එක ටයිප් කරන්න. docker space run space -d space -p space 8080:80 space nginx. මේ කමාන්ඩ් එක අපි පැහැදිලි කරොත් ඩොකර් රන් කියන්නේ අලුත් කන්ටේනර් එකක් හදලා රන් කරන්න කියන එක. -d කියන්නේ detach. ඒ කියන්නේ මේ කන්ටේනර් එක බෑග්ග්‍රවුන්ඩ් එකේ දිගටම රන් වෙන්න දුවන්න කියන එක. එතකොට -p 8080:80 කියන්නේ Nginx එක ඇතුළේ තියෙන පෝට් එක 80 මගේ කම්පියුටර් එක ඇතුළේ තියෙන පෝට් එක 8080ට මැප් කරන්න කියන එක. අන්තිමට තියෙන Nginx කියන්නේ අපි පාවිච්චි කරන ඉමේජ් එකේ නම. දැන් ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා localhost 8080 කියලා ගහලා බලන්න. ඔයාලට මෙන්න මේ වගේ welcome to Nginx කියන පේජ් එක ඔයාලට පේනවා නම් ඔයා සාර්ථකව ඔයාගේ පළවෙනි ඩොකර් කන්ටේනර් එක රන් කරලා තියෙනවා. දැක්ක නේද? කිසිම අමාරුවක් නැතුව මැෂින් එකේ වෙනම දේවල් ඉන්ස්ටෝල් කරන්න නැතුව අපි කොච්චර ලේසියෙන් වෙබ් සර්වර් එකක් රන් කරාද කියලා. මේක තමයි ඩොකර් වල තියෙන මැජික් එක. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු අපේම කියලා කෝඩ් එකක් පාවිච්චි කරලා අපේම කියලා ඩොකර් ෆයිල් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අල්ලෙන් කමෙන්ට් කරන්න. මම reply කරන්නම්. තවත් මේ වගේ ටෙක් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු.